ඔයාලත් පොල් කට්ටේ හිටවනවා නම් මෙන්න මේ ටික චුට්ටක් අහගන්න. ඉතින් අද මම මේ පොල් කට් වල පැල ටිකක් හිටවන්න ගත්තා. ඇත්තටම දැන් නිදස් ටිකේ වහිනවනේ. ඊයේ කියන දවසේ එක පොල් කට්ටක්වත් මගේ තවන්නේ තිබ්බේ නැහැ. හේතුව මං කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ ගැන පායන කාලේ මම පොල් කටු ටිකක් අයින් කරා කියලා. ඉතින් ඇත්තටම පොල් කට්ටේ චුට්ටක්වත් වතුර වැඩිවීමක් වෙන්නේ නැහැ. හොඳින් ජලය බැහැලා යනවා. එතකොට නිතරම මීඩියා එක වේලෙන්න බලනවා. ඉතින් ඒ හේතුව නිසා පායන කාලේ මං චුට්ටක් විතර පොල් කටු ටික ඔන්න අයින් කරා. ඉතින් දැන් වහිනවා. වහින කාලේ ඔන්න දිගටම දැන් අපිට හැමදාම වගේ වහිනවා. ඒක නිසා ආයේ පොල් කටු ටිකක් සුද්ධ කරලා ගත්තා. ඉතින් මෙහෙම නම ලියන තැන අනිවාර්යයෙන්ම වැලි කඩදාසියකින් හරි ටිකක් අර කෙදි ගතිය අයින් කරගන්න. නැත්නම් නම ලියන්න බැහැනේ. ඒක නිසා ඒ වගේම මේ වගේ සාමාන්‍ය විදිහට හදලා ඇත්තට මම මේකට බොරළු වැලි මුකුත් දාලා නැහැ. අර හදාගන්න මීඩියා එකම තමයි. ඉතින් මම හැමතිස්සෙම බලන්නේ පැලේට සුදුසු වගා මාධ්‍ය පැලේ කැමති විදියට පැලේ තියන්න. ඊට අමතරව මම යාව බලෙන් කිසිම දෙයක් අනවශ්‍ය විදියට එහෙම මේවා කරන්නේ නැහැ. මොකද පැලේට කැමති විදියට තමයි මම පැල හිටවන්නේ. ඉතින් මෙන්න මේක අනිවාර්යෙන් කාබෝෆියුරාන් එක ටිකක් දානවා මම. ඒක නොදා ඉන්නේ මොකද මෙයාලා පොල් කටුනේ ටිකක් අර සත්තුන්ගේ හානිය ඒ කියන්නේ වේයෝ එහෙම එන්න බලනවනේ. අනික තව දෙයක් මෙයාලගේ සිදුරු තියෙනවා මේ යට තියෙන සිදුරු තුන අනිවාර්යෙන්ම අර සිදුරු පැත්ත විතරයි මම ගන්නෙ. අනිත් පැත්ත ගන්නෙ නෑ. මේ පැත්ත හිටවන්නත් අමාරුයි. ඒ කියන්නේ තියන්න අමාරුයි උල් පැත්ත. ඒක නිසා ඉතින් සිදුරු වැහෙන්න කිසි වෙලාවකත් බිම තියන්න එපා. අනිවාර්යෙන් දැලක් උඩ හරි. දැන් මම නම් තියන්නේ ඇස්බෙස්ටෝස් ෂීට් එක උඩ. එතකොට එයාලගේ හොඳින් ජලය බැහැලා යනවා. ඉතින් මේ දේ කියන්න තමයි මට ගත්තේ. ඇත්තටම මේ හරිම සාර්ථකයි. විශේෂයෙන්ම නිතරම වර්ෂාව වැටෙන පැති වලට සුදුසුම දෙයක් තමයි පොල් කට්ට. මම දකින විදියට කිසිම වෙලාවක මුලක් කුණු වෙන්නේවත් මුල් තැම්බෙන්නේවත් ගහස් මැරෙන්නේවත් නැහැ. හරිම ලස්සනට හැදෙනවා. ඉතින් ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඉතින් ඔන්ලයින් බිස්නස් කරන ඔයාලට ගෙදර ඉඳන් තම ආර්ථිකය ශක්තිමත් කරගන්න ඔයාලට ඔයාලගේ පාරිභෝගිකයන්ට නිරෝගී පැලයක් දෙන්න අවශ්‍ය නම් මේ දේ අත්හදා බලන්න පුළුවන් ඔයාලට. ඉතින් අවශ්‍ය වෙන්නේ එකම දේ නිරෝගී පැලයක් හැදෙන එක. ඉතින් ඔන්න කරලා බලන්න ළමයි. ඉතින් මේ අද පොල් කටු ටිකක් ගත්තා. ඉතින් ඒ හිටවන ගම ඉතින් ඔන්න මේ දේ කියන්න හිතුණා. ඉතින් ඔන්න කරලා බලන්න. යන්න උසනයි.